අයිබෝන් කියලා පිළිගන්නවා ඩයිරෙක්ට් ස්කේට් YouTube channel එකෙන් අරගෙන තවත් එක වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න හදන්නේ අපි කොහොමද කිසිම third party application එකක් use කරන්නේ නැතුව අපේ mobile phone එකේ තියෙන settings වලින්ම තව කෙනෙකුගේ location එකක් දිගටම track කරගන්න කියන දේ ගැන. ඉතින් මේ දේ කරගන්න තව කෙනෙකුගේ location එකක් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම mobile phone එකේ location එක. ඉතින් මේ mobile phone එක යාගේ ළඟ තියෙන්න ඕනේ. ඒ වගේම මේ දේ කරගන්න යාගේ mobile phone එක පොඩි වෙලාවකට වාගේ අතට ගන්නත් සිද්ධ වෙනවා. ඉතින් එහෙනම් වැඩි කතාවකට නැතුව අපි බලමු අපි කොහොමද මේ දේ කරගන්න අවශ්‍ය වෙන්නේ කියලා. හරි, ඉතින් මේ දේ කරගන්න විදිය වලට කියලා දෙන්න. මම mobile phones දෙකක් use කරනවා. ඉතින් එකක් iPhone එකක් වගේම අනිත් එක Android phone එකක්. ඉතින් මේ දෙක මම use කරන්න හේතුව තමයි මේක ඔයාගේ Android phone එකකින් විතරක් කරන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. ඒක iPhone එකක් වුණත් කරගන්න පුළුවන් කියන දේ වලට පෙන්නන්න. ඉතින් මම මේ වෙලාවේදී මේ ෆෝන් එකේ ලොකේෂන් එක මෙන්න මේ ෆෝන් එකෙන් ට්‍රැක් කරන්න තමයි හදන්නේ. ඉතින් ඒකට අපි මේ ෆෝන් එකේ විශේෂ දේවල් කීපයක් කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ දේවල් ටික මම මේ වෙලාවේදී ඔයාලට කියලා දෙන්නම්. හරි, ඉතින් මුලින්ම ඔයා ඔයාගේ ලොකේෂන් එක ට්‍රැක් කරන්න අවශ්‍ය කරන ෆෝන් එක ගන්න. ඉතින් මේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක මම ඔයාලට මෙන්න මේ පැත්තෙන් පෙන්නන්නම්. ඉතින් ඔයා කරන්න ඕනේ මේ ෆෝන් එකේ Google Maps මේ විදිහට ඕපන් කරගන්න. Google Maps ඕපන් කරගෙන දකුණු පැත්තේ උඩ කෙළවරේ වගේ Gmail එකේ profile pic එක තියෙනවා. ඉතින් අන්නේ profile pic එක මේ විදිහට select කරගත්තොත් ඔයාලට මෙන්න මේ menu එකට එන්න හැකියාව තියෙනවා. ඉතින් මේ menu එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් offline maps කියලා මෙන්න මේ option එක. මේක අනිවාර්යෙන් download කරගන්න offline map එක. ඉතින් මේක download කරගත්තොත් ඔයාලට හැකියාව තියෙනවා මේ phone එකේ data off වෙලා තියෙන වෙලාවකදී වුණත් GPS හරහා මේ ලොකේෂන් එක ට්‍රැක් කරගන්න. හරි. ඉතින් ඒක අමතර කාරණාවක්. ඉතින් මම ආපහු මේ විදිහට මේ මෙනු එකට එන්නම්. අපි ලොකේෂන් එක ෂෙයා කරන විදිය ගැන කතා කරමු. ඉතින් ඊට උඩින් වලට බලා ගන්න පුළුවන් ලොකේෂන් ෂෙයාරින් කියලා මෙන්න මේ විදිහට ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මේ ඔප්ෂන් එකට එන්න. ඇවිල්ලාට ඊට පස්සේ පුළුවන් මෙතන ෂෙයා ලොකේෂන් කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරගන්න. මෙතනදී මේකේ සිලෙක්ට් වෙලා තියෙන for 1 hour කියන එක වට බලා ගන්න පුළුවන් මෙතන. ඉතින් ඒකේ drop down එක මේ විදිහට සිලෙක්ට් කරලා until turn this off කියන ඔප්ෂන් එකට යන්න. ඉතින් මේක Android phone එකක් වුණත් මේ විදිහටම options ටික වලට බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඊට පස්සේ කරන්න ඕනේ මේකේ location එක share කරගන්න එක. ඉතින් මේකේ location එක share කරගන්නවා මෙන්න මේ විදිහට more කියන section එකට එන්න. එතනට ඇවිල්ලා ඔයාලට මේක කරගන්න තියෙන හොඳම විදිය තමයි ඔයාගේ තියෙන email එකකට මේ location එක share කරගන්න එක. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ email එකක් මෙතනට type කරගන්නවා. හරි, ඉතින් මම මෙන්න මේ විදිහට මගේ ඊමේල් එකක් මෙතන ටයිප් කරගෙන share කියන බටන් එක මේ විදිහට සිලෙක්ට් කරගන්නවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් අපේ අනිත් ෆෝන් එකේ මෙන්න මේ ඊමේල් ඇඩ්‍රස් එකට මේ ලොකේෂන් එක share වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ වෙලාවේදී මේ ලොකේෂන් එක අනිත් ෆෝන් එකෙන් ට්‍රැක් කරගන්න. ඉතින් මම මෙහෙම අපි ලොකේෂන් එක ට්‍රැක් කරගන්න අවශ්‍ය කරන ෆෝන් එකේ සියලු දේවල් ටික කරගෙන ඉවරයි. ඉතින් මම මේ ෆෝන් එක මේ විදිහට පැත්තකින් තියලා අනිත් ෆෝන් එක ගන්නවා මේ වෙලාවේදී. හරි, ඉතින් දැන් ඔයාලට පුළුවන් ඔයාගේ අනිත් ෆෝන් එක මෙන්න මේ විදිහට ගන්න. ඉතින් මේ ෆෝන් එකෙන් දැන් ඔයාලට ඊමේල් එකක් ඇවිල්ලා තියෙනවා ලොකේෂන් එක ෂෙයා කරලා තියෙන්නේ කියලා. ඒ වගේම ඔයාලට ඊමේල් එක චෙක් කරන්නවත් නැතුව කෙලින්ම මෙන්න මේ විදිහට Google Maps ඕපන් කරගත්තොත් ඔයාලට හැකියාව තියෙනවා අනිත් ලොකේෂන් එක මෙන්න මේ විදිහට බලා ගන්න. ඉතින් ඔයාලට මේ වෙලාවේදී බලන්න පුළුවන් මෙන්න මේ විදිහට අනිත් ලොකේෂන් එක මෙන්න මේ විදිහට පෙන්නනවා මේ ෆෝන් එකේදී කොතනද ලොකේෂන් එක තියෙන්නේ කියලා. ඉතින් මේ Android phones වල සමහර ලාවට ලොකේෂන් එක ට්‍රැක් කරනකොට පොඩ්ඩක් එකට මෙතන ඉතින් මගේ ලොකේෂන් එක මේ වෙලාවේදී වෙන තැනක කියලා තමයි පෙන්වන්නේ. හැබැයි මගේ ලොකේෂන් එක මෙතනම තමයි තියෙන්නේ. ඉතින් මගේ අනිත් ෆෝන් එකත් මෙතනම තියෙන නිසා ඉතින් මේක හරියටම මම ඉන්න තැන පෙන්වනවා iPhone එකේ ලොකේෂන් එක. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට හැකියාව තියෙනවා තව කෙනෙකුගේ ලොකේෂන් එකක් මේ විදිහට ට්‍රැක් කරගන්න. ඉතින් මේක අනිත් ෆෝන් එකෙන් turn off කරන කල්ම මෙන්න මේ විදිහට මෙයාගේ ලොකේෂන් එක ඔයාලට පෙන්නනවා. ඉතින් මේක ආසන්න මීටර් 10කට 15කට වගේ කිට්ටු වෙන්න මේක පෙන්නනවා. ඔයාලට බලා ගන්න හැකියාව තියෙනවා GPS හරහා. හරි, ඉතින් සරලවම ඔන්න ඔය විදිහට තමයි ලොකේෂන් එකක් ඒ ෆෝන් එකේ තියෙන settings වලින්ම Google Map එක හරහා අපි track කරගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් අපිට අවශ්‍ය කරන ඕනම කෙනෙකුගේ ලොකේෂන් එකක් මේ විදිහට අපිට track කරගන්න පුළුවන්. ඉතින් එයාලට අහුවෙන්නේ නැති වෙන්න මොකද අපි වෙනම ඇප්ලිකේෂන් එකක් යූස් කරන්නේ නැති නිසා ලොකේෂන් සර්විස් එක විතරක් යූස් කරන නිසා
හැබැයි ඔයා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඔයාගේ settings වලින් Google Map එකේ location එක always on කියලා තියන්න. එතකොට තමයි මේකේ ගුණාත්මක භාවය අපිට තවත් වැඩි කරගන්න හැකියාව තියෙන්නේ. ඉතින් එහෙනම් මේ වගේම වීඩියෝ එකකින් ආයිත් හම් වෙන බලාපොරොත්තු වෙන අදට අපි සමු ගන්න තමයි හදන්නේ. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරගන්න. subscribe button එකට එහා පැත්තෙන් තියෙන bell icon එක තෝල් කරලා තියාගත්තොත් අපි මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් මේක notification එකක් විදිහට ගාවටම ගෙන්න ගන්නත් හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් මේ වගේම තවත් වීඩියෝ එකකින් හම් වෙන බලාපොරොත්තු වෙන අදට අපි සමු ගන්නවා.